අපි අද සාකච්ඡා කරන්න යන්නේ O level ප්‍රශ්න පත්‍රයට එන එක පත්‍රයේ B කොටස. අනිවාර්ය ගානක් වෙන භාග ගාන. ඒකේ භාග ගාන බොහෝ දුරට 10 වසර ගානක් නේ. ඒ 10 වසරේ මෙන්න මේ ගානක් සාකච්ඡා කරන්න තමයි යන්නේ. හරි. ගාන පොඩ්ඩක් විතර බලා ගන්න. ගාන අපි හදන්න තමයි යන්නේ. හරි. ඔය භාග ගැටේ ලියන ක්‍රමයක් තියෙනවා. දැන් ඔන්න බලන්න. තාපයක මුළු දිගින් 12න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී නිම කරන ලද අතර ඉදිරි දිගින් 5න් 3ක් දෙවන දිනේදී නිම කරන ලදී කියලා තමයි ගන්න දීලා තියෙන්නේ. එතකොට චූටි කටු වැඩක් කරගමු. හරි. තාප්පේ නැත්තම් මේ දින එක එකක් කියලා ගමු. අරන් ඉවරේලා 12න් 7ක්නේ පළමු දිනේ. අපි පොඩි කටු වැඩක් ලියා ගන්නවා මේ තමයි පළමු දින. පළමු දින. හරි. හරි. ඊට පස්සේ ඉතිරි දිගෙන් 5න් 3ක් නිම කරනවා. ඉතිරි දිගෙන් 5න් 3ක් නිම කරනවා දෙවන දින. ඉතිරියෙන් 5න් 3ක් දෙවන දින. දැන් සමහර අය රූපා දිනවා. හැබැයි දැන් එක්සෑම් එකට මේ වගේ වහනක් තිබ්බම හරිද? මේ වගේ වහනදී මෙහෙම ගොඩක් ලියන්න. හරිද? ඒක දැන් පොඩි කෙටියෙන් දාන්න. ඕක තමයි ලියන ක්‍රමය. දන්නවනේ. හරි. එතකොට දැන් ඕක හරි වෙයි. අපි යම් පළවෙනි ගාන හදන්න. අංක 1ට කියනවා දැන් තාප් එක කේස් එකක් තියෙන්නේ. තාප්පේ 12කට බෙදලා 7ක් පළමු දිනේ ඉතිරියෙන් 5න් 3ක් දෙවන. අපිට අපෙන් අහනවා පළමු දිනය අවසානයේදී හරිද නිම කරන ලද පළමු දිනේ අවසානයේදී තාප්පේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් නිම කිරීමට ඉතිරි වේද? හරිම ලේසියිනේ. තාප්පේ එකක් කියලානේ ගත්තේ. එකෙන් 12න් 7ක් අඩු කරන්න ඕනේ. එක වෙනකොට අපිට පුළුවන් 12න් 12ම දාන්න. මේ හරය වෙන්න ගන්න. අර 12න් 7ක් අඩු කරපුවාම උත්තරේ 12න් 5. හරි. හරියට දාන්න. 12න් 5. ඔවා හරි සරලයි. දෙවෙනි එකට යන්න අපි. දෙවෙනි එකට. හරි. හරි. දෙවෙනි ගානට එද්දී දෙවන දින නිම කරන ලද ප්‍රමාණය මුළු දිගින් කවර භාගයක්? දැන් දෙවන දිනේ කොහොමද කපන්නේ? දෙවන දිනේ කපන්නේ ඉතිරියෙන් 5න් 3. ඉතිරිය කොච්චරද? 12න් 5. අපි දැන් කටු වැඩියට දා ගන්නවා 12න් 5. ඕක හරි. හරි. ඒකෙන් උන් කියන්නේ ಗುಣ කරන්න. එහෙනම් 12න් 5න් 3. හරි. උන් කියන්නේ මොකක්ද? ಗುಣ කරන්න. එහෙනම් හරි. 12න් 5 ගුණ කිරීම 5න් 3. හරි. මේ 5ට මෙයා කැපෙනවා. හරි. මෙයාටත් කපන්න පුළුවන්. හැබැයි චුට්ටක් සර් ලියනවා. ඇයි දන්නවද? අපනවා කියන්නේ බෙදෙනවානේ. මේකේ දැන් 12න් 7 කියන එක පේනවා. එහෙනම් මේකත් 12ක් එන්න ගත්තාම වැඩේ ටික ඉස්සරහට අහන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න ලේසි. එහෙනම් 12න් 3යි සරල කරමු අපි. 12න් 3යි මේ දෙකම 4න් 3ෙන් බෙදපුවාම පිළිතුර 4න් 1යි. 4න් 1යි මේ දෙකම සරල කරන්න 3ෙන් බෙදනවා. හරි. එහෙනම් දෙවන දිනේදී කපලා තියෙන කීයද 4න් 1යි. හරිද? හරි. එහෙනම් තුන්වෙනි ගානට අපි තුන්වෙනි ගාන. තුන්වෙනි එකේ කියනවා තාප්පේ තවත් මීටර 80ක් නිම කිරීමට ඉතිරිව තිබුණා නම් තාප්පේ මුළු දිග කියන එක. දැන් මෙහෙම කපලා ඉතිරිය හරිද? තව ඉතිරි තියනවා මීටර 80ක්. හරි. ඔන්න තව ඉතිරිව තියනවා මීටර 80ක්. ඕක කඩුවේ. හරි. ඕක ඒ ගානස්සේ කොටන්න බෑ. මේක කටපලේ හදලා බලන්න ඕනේ. හරි. එහෙනම් චුට්ටක් අහගන්න. දැන් අපි බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් ඉවරද ඉතුරු වෙන භාගය කොච්චරද කියලා. හරි. එහෙනම් දැන් ඇත්තම කතාව 12න් 7 12න් 3ම ඉවරයි. 12න් 10 ඉවරයි. එහෙනම් තව කොච්චර තියෙනවද 12න්?
2යි. 12න් 2ක් කියන්නේ කීයද? 80. එහෙනම් 12න් 1ක් කියන්නේ කීයද? 40නේ. එහෙනම් 12න් 12ම බලන්න මොකද කරන්න? 40 12න් ගුණ කරන්න. 480නේ. උත්තරේ ගන්න බෑ. පුළුවන්. එහෙනම් ඒක හදමු පිළිවෙලට ඉස්සරලා භාගික වෙනවා. සම්පූර්ණ එකෙන් අඩු කරන්න ඕනේ. අර ගත්ත එකේ වටිනා 12න් 7 එකතු කිරීම 12න් 3. මෙයා වෙනකොට 12න් 12 දාගෙන හරි 12න් 10ක් අඩු කරන්න. අඩු කරපුවාම 12න් 2යි. 12න් 2ක් කියලා කියන්නේ පුතේ 80යි. එහෙනම් හරි ලේසි ක්‍රම කීපයක් තියෙනවා ඉතිරි ගාන හදන්න. 12න් 1ක් කියලා කියන්නේ 40යි. එහෙනම් ඉතින් අය බලන්න දෙයක් නැහැ. මුළු දිග 40 ගුණ කිරීම 12. උත්තරේ 480යි මීටර. 480යි මීටර. තාප්පේ මුළු දිග 480යි මීටර. හරි. එහෙනම් මේ හදන හැටි දැන් මේ කොටස හදන්න නැතුව නම් අපිට පුළුවන් ඉතිරි දිග කියලා අරන් මේ රතු පෑනෙන් දාන ටික ගන්න. ඔමා ගන්න. ඉතිරි වෙන්නේ මේ 12න් 2ක් කියන්නේ 80. එහෙනම් මුළු දිග ඕක ලියුවා. මෙන්න මේ උත්තරේ නේ. හරි. ඉතිරි දිග හදන්නේ ඔයාට ඕදයක් කියන්නේ. හරිනේ. එහෙනම් මේ ගාන හදන හැටි හරියන ආය පාරක් කියමු. මේකට උත්තර ලියන්න පුළුවන් පළමු දින අවසානයේ කොච්චරක්ද අඩු කරලා බලන්නේ. ඊළඟට දෙවන දිනේ ඉතිරියෙන් ඇවිල්ලා 5න් 3ක් ගුණ එක දාලා බලනවා. ඊට පස්සේ දෙකම එකතු කරලා අඩු කරන එකෙන් ඉතිරි ප්‍රමාණය බලන්න. ඒක 80 නම් මුළු ප්‍රමාණය බලන්න පුළුවන්. හරිනේ. හරි. එහෙනම් අවසානයකට එනවා. ඔය වගේ ගණන් එනවා මේ පාරවල වලත් හරි. තාප්පේ නිම කිරීම සඳහා දික් මීටරයක්. මොකද්ද දික් මීටරය කියන්නේ? වර්ග මීටරයක් කියන්නේ මීටරයක් දිග මීටරයක් පළල එකන්නේ වර්ග මීටරයක් කියන්නේ. හැබැයි දික් මීටරයක් කියන්නේ මොකක්ද? දික් මීටරය කියන්නේ දිගට මීටරයක් දිගට. එහෙනම් දික් මීටරයක් 800යි. ඒක නම් හදන්න දෙයක් නෑ නේද? 480යි. එහෙනම් හතරවෙනි ගාන 480 ගුණ කිරීම මේ එකක් 800යි. 800යි. එහෙනම් හරිම ලේසි. 0.0.0.0.0 8 වරක් 8 64යි 6ක් ඉදිරි. 8 වරක් 4 32යි. 32යි 6යි 38යි. රුපියල් කීයද? 384,000ක්. එහෙම නැත්නම් 3,84,000ක් කියලා උත්තරේ එනවා. ලකුණු 10න් 10ම ගන්න පුළුවන් පේපර් එකේ ගන්න. හැබැයි මුලා වුනේ නැත්තම් මේක මේ විදියට සරලව ලියා ගත්තේ නැත්තම් මේ ගන්න හදන්න බෑ. මේ අර හරියට අර ගෝණීයක අර මම අර කියන්නේ ගෝණීයක අර මහත් දිනේ වී කවරයක්, කාල් කවරයක්, පරිප්පු කවරයක් මහත් අර කෙරවරේ කොට ලියා ගත්තොත් මෙහෙම පුරුල් කරගෙන සමහරට පොඩ අහුනොත් ඇදලා දාදී ඔක්කොම ටික ඇදිලා යනවා. හැබැයි හරියට අහුනේ නැත්තම් නේද? කප උරෙත් එක්ක හවුත්. එහෙනම් මේකත් ඒ වගේ තමයි. මේක මුලින් ගම ලියා ගත්තොත් ලකුණු 10ම ගෙඩිය ගන්න. හැබැයි ඉඩට ෆික්ස් කරන්න ඕනේ. අදාළ ඉඩට ෆික්ස් කරන්න ඕනේ. හරි. ඒක මම හැදුවේ පළවෙනි ගාන විදිහට. දැන් යනවා මිනිස් දින ගාන හදන්න. එහෙනම් ඒක හරිය දාගන්න මිනිස් දින ගානට.